අද අපි මේ ගැඹුරු විමර්ශනයෙන් කතා කරන්නේ හරිම වෙනස්. ඒ වගේම අපේ එදිනෙදා ජීවිතේ දිහා බලන කෝණේ සම්පූර්ණම කණපිට හරවන්න පුළුවන් මාත්‍රිකාවක් ගැන. ඔව්. ගොඩක් අයට මේක අලුත් අත්දැකීමක් වෙයි. අනිවාර්යෙන්ම. අද අපි මේ සාකච්ඡාවට පදනම් වෙන්නේ ඇමරිකා එක්සත් ජනපදයේදී මෝහිනී කියන දේශිකාව පවත්වපු විශේෂ වැඩමුළුවක සටහන් පෙළක්. මේ ඉගැන්වීම් වල මූලික පදනම වැටිලා තියෙන්නේ ආචාර්ය පිල්ලේගේ දේශන මත. හරියටම. එතකොට මෙතන ප්‍රධාන මාතෘකාව විදිහට තියෙන්නේ රාධා සහ ක්‍රිෂ්ණා කියන මූලාදර්ශ ගැන. මූලාදර්ශ එහෙමත් නැත්නම් ආකිවර්ඩ් කියලා කියන්නේ අපි මනෝවිද්‍යාත්මකව බැලුවත් අපේ යටිහිතේ තියෙන මේ මුළු මහත් මනුෂ්‍ය වර්ගයාටම පොදු වෙච්ච විශ්වීය ශක්ති රටාවලටනේ. ඔව්. ගොඩක් අය රාධාක්‍රිෂ්ණ කිව්වම හිතන්නේ මේක නිකම් පැරණි ඉන්දියානු ආදර කතාවක් හරි ආගමික කතාවක් හරි කියලා. අන්න ඒකයි. හැබැයි මේ මූලාශ්‍රවලට අනුව ඊට වඩා ගොඩක් එහාට ගිය අරමුණක් මේක ඇතුලේ තියෙනවා. පැහැදිලිවම මෙතනදී භෞතික ලෝකයේ අපි හොයන සැප සම්පත් සමෘද්ධිය ඒ වගේම ආධ්‍යාත්මික පිබිදීම කියන මේ කාරණා දෙකම එකවර ලබා ගන්න පුළුවන් ස්වර්ණමය යුගයකට පිවිසෙන පාර පෙන්වන එක තමයි මූලික අරමුණ වෙලා තියෙන්නේ. ඒ කියන්නේ භෞතික දියුණුවයි ආධ්‍යාත්මික දියුණුවයි දෙකම එකට යන්න පුරුණා කියන එක. හරියටම. මෙතනදී අපි මුලින්ම තේරුම් ගන්න ඕන කාරණයක් තියෙනවා. මෝහිනී මේ වැඩමුළුවේදී තාමත් තදින් අවධාරණය කරන දෙයක් තමයි මේක හුදෙක් දර්ශනයක් විදිහට ඔළුවට දාගන්නවට වඩා මේ මූලාදර්ශ එක්ක පෞද්ගලිකවම සම්බන්ධ වීම. ඒ කියන්නේ ඒ ශක්තියත් එක්ක පෞද්ගලික අත්දැකීමක් ලබන්න ඕනේ කියන එකද? ඔව් හරියටම. මොකද දැන් අපි පොතකින් කියවලා ඉගෙන ගන්න දාර්ශනික කරුණක් කාලයත් එක්ක අපේ මතකයෙන් මැකිලා යන්න පුළුවන්නේ. ඒක හරියට වතුරේ ඇඳපු ඉරක් වගේ. කාලයත් එක්ක ඒක අමතක වෙලා යනවා. අන්න හරි. හැබැයි කෙනෙක් පෞද්ගලිකවම යම්කිසි ආධ්‍යාත්මික ශක්තියක් අත්විඳිනවා නම් ඒ අත්දැකීම සදාකාලිකයි. ඒකෙන් කෙනෙකුගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා අද අපි මේ කතාබහ ආරමුණු කරන්නේ අනේ ප්‍රායෝගික පැත්ත මතු කරලා පෙන්වන්න. මේක හුදෙක් ඉතිහාසය හදාරනවා වගේ වැඩක් නෙවෙයි. කොහෙත්ම නෑ. හරි. අපි මේ කතාවේ මූලාරම්භය ගැන ටිකක් කතා කරමු නේද? මේ මූලාශ්‍රයේ පැහැදිලිව සඳහන් වෙන විදිහට ක්‍රිෂ්ණා කියන්නේ විෂ්ණු දෙවියන්ගේ අවතාරයක්. ඔව් සරලවම කිව්වොත් දෙවියන් වහන්සේ මිනිස් ස්වරූපයක් අරගෙන මේ ලෝකෙට පැමිණීමක් තමයි මේකෙන් නිරූපණය වෙන්නේ. එතකොට මේ රාධා සහ ක්‍රිෂ්ණා හැදිවැඩුණු ඔවුන්ගේ ඒ සුප්‍රසිද්ධ කතාව ගොඩනැගුණු භූමිය විදිහට සඳහන් වෙන්නේ උතුරු ඉන්දියාවේ තියෙන වෘන්දාවනය. වෘන්දාවනය. ඔව්. හැබැයි මෙතනදී මෝහිනී ගොඩක් ගැඹුරු අදහසක් ගෙනනවා. මේක නිකම්ම භූගෝලීය ස්ථානයකට වඩා ලොකු අර්ථයක් තියෙන තැනක් විදිහටයි අය විස්තර කරන්නේ. ඒ කියන්නේ ඒ භූමියට ආවිනික වෙච්ච පුදුමාකාර ආකර්ෂණයක් තියෙනවා කියන එකද? ඊටත් වඩා එහා ගිය දෙයක්. වෘන්දාවනය කියන නමේ සැබෑ අර්ථය ගත්තොත් ඒකෙන් කියවෙන්නේ විනෝද උයන කියන එකයි. විනෝද උයන. ඕ හැබැයි මෙතනදී අපි පරිස්සම් වෙන්න ඕනේ මේ වචනය වරදවා වටහාගන්නේ නැති වෙන්න. මොකද අපි සාමාන්‍ය ලෝකේ විනෝදය කියලා අදහස් කරන්නේ ලෞකික ආශාවන් පිනවන දේවල් වලටනේ. අන්න හරි මොහොතකට විතරක් සීමා වෙන తాවකාලික සතුටක් දෙන දේවල්. නමුත් මේ මූලාශ්‍රය කියන විදිහට රාධා සහ ක්‍රිෂ්ණා මේ වෘන්දාවනයේ සදාකාලිකව ජීවත් වෙමින් නියෝජනය කරන්නේ ඒ වගේ සාමාන්‍ය සතුටක් නෙවෙයි. එහෙනම් මේ මොන වගේ සතුටක්ද? ඕන් නියෝජනය කරන්නේ ඉහළම තලයේ පරමානන්දයේ ප්‍රමෝදය සහ අසීමිත සතුට. ඇත්තටම මෝහිනීගේ මේ දේශනාව ගොඩක් භක්ති මාර්ගයට බරයි. ඇය මේක යෝග ශාස්ත්‍රයත් එක්ක සම්බන්ධ කරලා කියනම වෘන්දාවනය කියන්නේ නිකම්ම ඉන්දියාවේ තියෙන තැනක් නෙවෙයි. ඒක අපේ ඇතුලේ අපේ අනාහත චක්‍රයේ ඒ කියන්නේ හදවතේ තියෙන රහසිගත විනෝද උයන කියලා. වව්. ඒ කියන්නේ වෘන්දාවනයේ තියෙන අපේ හදවත ඇතුලේ. හරියටම. ක්‍රිෂ්ණා කියන්නේ අපේ හදවතේ ඉන්න දෙවියන්. එතකොට රාධා එහෙමත් නැත්නම් දිව්‍යමය ශක්තිය වන ලක්ෂ්මී තමයි මේ හදවත් චක්‍රය පාලනය කරන්නේ. මෙන්න මේ කාරණය නම් ඇත්තටම අපිට ටිකක් ගැඹුරින් කතා කරන්න වෙනවා. මොකද අපි සාමාන්‍ය ජීවිතයේදී සතුට කියලා අත්විඳින දේ හරීම తాවකාලිකයිනේ. ඔව්. අද අපි මොකක් හරි දෙයක් නිසා ගොඩක් සතුටින් හිටියත් හෙට එක නැති වෙලා යන්න පුළුවන්. ඒක හරියට මුහුදේ රළ වගේ. හැබැයි මේ කියන පරමානන්දය කියන එක ඊට වඩා හාත්පසින්ම වෙනස් මානයක් විදියටයි පේන්නේ. ඒක සාමාන්‍ය සතුටට වඩා කොයි වගේ වෙනසක්ද කරන්නේ කියන එක මෝහිනී කොහමද තවත් පැහැදිලි කරන්නේ. අන්න එතන තමයි මේ ඉගැන්වීම් වල තියෙන ප්‍රබලතම තැන. ආචාර්ය පිල්ලේගේ දේශනා හරහා මේ සංකල්පය
දමිළ සිද්ධ සම්ප්‍රදායත් එක්ක සම්බන්ධ කරලා පෙන්වා දෙනවා. සිද්ධ සම්ප්‍රදාය. ඔව්. ඒ සම්ප්‍රදායට අනුව මේ මුළු විශ්වයේම තියෙන එකම සැබෑ සහ අව්‍යාජ හැඟීම වෙන්නේ ප්‍රීතිය පමණයි. වෙන කිසිම හැඟීමක් ඇත්ත නෙවෙයි කියලා ඔවුන් තරේම විශ්වාස කරනවා. කමාරුයි නේද? ඒ එහෙම කියන්නේ? නෑ දැන් උදාහරණයක් විදිහට කෙනෙකුට රැකියාවේදී ලොකු ප්‍රශ්නයක් ආවොත් එහෙම නැත්නම් බලාපොරොත්තු නොවුණු ආර්ථික පාඩුවක් වුණොත් ඒ වෙලාවට දැනෙන කෝපය, දුක, බය වගේ දේවල් හරිම ප්‍රබලයිනේ. කෙනෙකුගේ මුළු ඇඟම වෙවුලන තරමට ඒ හැඟීම් දැනෙනවා. ඉතින් ඒ දැනෙන වේදනාව බොරුවක් එහෙම නැත්නම් මායාවක් කියලා කෙනෙකුට කොහොමද කියන්නේ? ඒක ඊටමල් සාධාරණ ප්‍රශ්නයක්. සිද්ධ සම්ප්‍රදායන් කියන්නේ ඒ දුක හෝ කෝපය අපිට දැනෙන්නේ නැහැ කියලා නෙවෙයි. අපේ මනසට ඒ මොහොතේ ඒක ඊටම සැබෑ දෙයක් විදිහට දැනෙනවා. ඔව් ඒක දැනෙනවා. හැබැයි ඔවුන් පෙන්වා දෙන්නේ ඒ හැඟීම් හරියට අහසේ යන වලාකුළු වගේ කියන එකයි. වලාකුළු එනවා යනවා ඒවායේ කිසිම ස්ථාවරත්වයක් නැහැ. ඒත් අහස හැමදාම තියෙනවා. අන්න හරි. අහස වෙනස් වෙන්නේ නැහැ. අන්න ඒ අහස වගේ තමයි අපේ ඇතුළාන්තයේ තියෙන මේ පරමානන්දය. ඒ නිසා අර වෙනස් වන తాවකාලික හැඟීම් වලට රැවටෙන්න එපා. ඒවා තමයි සැගෑ ස්වභාවය කියලා හිතන්න එපා කියන එකයි ඕන් කියන්නේ. ඒ කියන්නේ ප්‍රීතිය කියන එක තමයි අපේ මූලිකම ස්වභාවය. පැහැදිලිවම මේ පරමානන්දය කියන්නේ දෙවිවරුන්ගේ, දේවතාවියන්ගේ සහ දේවදූතයන්ගේ මූලික தත්ත්ව බව මූලාශ්‍රයේ පැහැදිලිව කියනවා. යම්කිසි කෙනෙකුට පුල්ලන් නම් Tamanගේ ඇතුලේ මේ පරමානන්දය දිවාරා දෙකේම ක්‍රියාකාරී වෙන මට්ටමට පවත්වා ගන්න. එහෙම වුණොත් මොකද වෙන්නේ? ඒ පුද්ගලයා ජීවිතයේ සියලුම සාර්ථකත්වයන් Taman වෙතට નિરાයාසයෙන් මැද ගන්නා චුම්බකයක් බවට පත් වෙනවා. කිසිම වෙහෙසක් නැතුව ජීවිතයේ හොඳ අවස්ථාවන් ආකර්ෂණය කරගන්නවා. ඔවුන් පෙන්වා දෙන විදිහට බුද්ධත්වයට යන ඍජුම මාර්ගය වෙන්නේත් මේකම තමයි. ඔන්න ඔය කාරණේ තමයි මම ගොඩක්ම පුදුමයටපත් කළේ. ඒ මොකද්ද? ලෞකික සැප සම්පත් ඔක්කොම අතහැරලා හරිම කටුක දුෂ්කර ගමනක් යන්න ඕනේ කියලානේ. ඔව් ඒක තමයි සාමාන්‍ය මතය. හැබැයි මේ මූලාශ්‍රයේ කියන විදිහට මේ ඉහළම ආධ්‍යාත්මික තත්වයට ළඟා වීමේ මාර්ගය කිසිසේත්ම දුෂ්කර එකක් නෙවෙයි. ඒක සිද්ධ වෙන්නේ ආදරය, සංගීතය සහ නර්තනය කියන හරිම සුන්දර දේවල් හරහා. හරියටම. ඒක ඇත්තටම අපේ සාමාන්‍ය ආධ්‍යාත්මික රාමුව සම්පූර්ණයෙන්ම කඩලා දාන අලුත් විදිහට හිතන්න සලස්වන අදහසක්. ඔව් ආචාර්ය පිල්ලීගේ දර්ශනයට අනුවත් දෙවියන් වහන්සේ වෙත යා හැකි කෙටිම සහ වේගවත්ම මාර්ගයේ විදිහට පෙන්වා දෙන්නේ සංගීතය සහ නර්තනය. සංගීතය සහ නර්තනය. ඔව් මේකට හොඳම ඓතිහාසික සාක්ෂි දමිළ සම්ප්‍රදාය තුලින්ම මූලාශ්‍රය ගෙනහර දක්වනවා. ඒ සම්ප්‍රදායේ හිටතු ශ්‍රේෂ්ඨතම සාන්තුවරයන් දිහා බැලුවොත් එයාගේ ගොඩක් දෙනෙක් ගායක කවියන් විදිහටයි කටයුතු කරලා තියෙන්නේ. ඒ කියන්නේ උන් දර්ශනය ගැන තර්ක කළේ නැහැ. වචනාර්ථයෙන් මේ ගායනය තුලින් උන් දෙවියන් වෙත ළඟා වුණා කියන එකයි සඳහන් වෙන්නේ. සංගීතය කියන්නේ කෙනෙකුගේ ආත්මයක් ක්ෂණිකවම වෙනස්ම තලයකට ඔසවා තබන්න පුළුවන් ප්‍රබල මාධ්‍යයක්. ඒක හුදෙක් විනෝදාංශයකට වඩා ගැඹුරු භාවනාවක් වගේ දෙයක්. අනිවාර්යෙන්ම. සංගීතය ගැන කතා කරද්දී අපිට ආයමත් වෘන්දාවනයට යන්න වෙනවා නේද? මේ මූලාශ්‍රයේ ක්‍රිෂ්ණා ගැන විස්තර කරද්දී හැමතිස්සම මතක් කරන දෙයක් තමයි ඔහුගේ බටනලාව. ඕ බටනලාව. එතන ගොඩක් ගැඹුරු සංකේතයක් තියෙනවා. ක්‍රිෂ්ණා නිරන්තරයෙන්ම Tamanගේ බටනලාව වාදනය කරනවා. මේක හුදෙක් සංගීත භාණ්ඩයක් වාදනය කරනවා වගේ සාමාන්‍ය දෙයක් නෙවෙයි කියලා මට තේරෙනවා. නෑ. මෝහිනි මේක හරිම ලස්සනට පැහැදිලි කරනවා. ඇය කියන විදිහට මේ බටනලාවෙන් සංකේතවත් කරන්නේ අහංකාරයෙන් හිස් වෙච්ච මමත්වයයි. අහංකාරයෙන් හිස් වෙච්ච මමත්වය. ඒ කියන්නේ බටනලාවක් ඇතුලේ මුකුත් නෑනේ. ඒක හිස්. අන්න ඒ වගේ අපේ ඇතුලේ තියෙන අහංකාරය, ඒ උඩඟුකම සම්පූර්ණයෙන්ම හිස් කරාම තමයි දිව්‍යමය ශ්වසනය. එහෙමත් නැත්නම් මේ දිව්‍යමය හුස්ම අපේ ඇතුලෙන් ගලාගෙන යන්න පටන් ගන්නෙ. වව්. ඒක හරිම ප්‍රබල අදහසක්. ඔව්. ඒ බටනලාවේ නාදයට පුරුවන් වෙනවා ලෝකයේ තියෙන සෑම දෙයක්ම තමා වෙතට ආකර්ෂණය කරගන්න. ඒක ප්‍රතික්ෂේප කරන්න බැරි තරම් ප්‍රබලයි. ඉතින් මේ ආකර්ෂණීය නාදයට ප්‍රතිචාර දක්වමින් තමයි රාධා සහ ගෝපීවරුන්, ඒ කියන්නේ ඒ ප්‍රදේශයේ හිටපු එඬේර කාන්තාවන් නර්තනයේ යෙදෙන්නේ නේද? ඔව්. ඒ කාන්තාවන් ඒ බටනලාවේ නාදයේ ඇහුණ ගමන් Taman කර හිටපු හැම දෙයක්ම අතහැරලා එනවා.
ඒකේ නිරූපණය කරන්නේ මොකක්ද? ඒකෙන් සංකේතවත් කරන්නේ අර දිව්‍යමය ආදරයේ කැඳවීම ඇහෙනකොට ආත්මය විසින් ලෞකික ලෝකයේ තියෙන සියලුම බාධාවන් සියලුම බැඳීම් අත්හැරලා දානවා කියන එකයි. මේක හරියට ආත්මය සහ පරමාත්මය අතර තියෙන බැඳීම සංගීතයනොත් නර්තනයනොත් නිරූපණය කරනවා වගේ අපූර්ව සිදුවීමක්. ඇත්තටම මෝහිනීගේ මේ දේශනාව ගොඩක් හැඟීම්බර එකක්. ඇයි මේකදී විරහ භක්ති කියන සංකල්පය ගැනත් කතා කරනවා. විරහ භක්ති. ඒ කියන්නේ වෙන්වීමේ වේදනාවද? ඔව්. ඒ දිව්‍යමය ශක්තියෙන් එහෙමත් නැත්නම් දෙවියන්ගෙන් වෙන් වෙලා ඉන්නවා කියන එක දැනෙනකොට ඇතිවෙන ඒ ගැඹුරු වේදනාව ඒ දැඩි ආශාව ගැන තමයි එතනදී කතා කරන්නේ. ඒක හරිම ගැඹුරු තත්වයක්. මෙහි තියෙන වඩාත්ම සිත් ගන්නාසුළු කාරණේ තමයි මේක අවුරුදු 1000 ගණනකට කලින් සිද්ධ වෙලා ඉවර වෙච්ච පුරාවෘත්තයක් විදියට පවණක් නොසැලකීම. ඒ කියන්නේ අදටත් මේක වළංගුයි. අනිවාර්යයෙන්ම අදටත් ඉන්දියාවේ වෘන්දාවනයේ සමහර වනාන්තර ප්‍රදේශවලට රාත්‍රී කාලයේදී ඇතුළු වීම සම්පූර්ණයෙන්ම තහනම් කරලා තියෙනවා කියලා මෝහිනී පෙන්වා දෙනවා. රාත්‍රියට ඇතුළු වෙන තහනම්. ඒ ඇයි? ඒකට හේතුව වෙන්නේ රාධා සහ ක්‍රිෂ්ණා තවමත් රාත්‍රියට ඒ වනාන්තර තුල නර්තනයේ යෙදෙනවා කියන විශ්වාසය. ඒ වගේම ක්‍රිෂ්ණා තවමත් Tamanගේ බටනලාව වාදනය කරනවා කියන එක උන් තදින්ම විශ්වාස කරනවා. ඒකෙන් ගම්ම්‍ය වෙන්නේ ඒ ශක්තිය තවමත් එහෙ තියෙනවා කියන එක නේද? ඒ ඊතර ත්‍රීතිය සහ ආදරයේ ශක්තිය තවමත් ඒ භූමිය තුල සජීවීව පවතිනවා කියන එකයි. ඒක අදටත් අත්විඳින්න පුළුවන් ජීවමාන ශක්තිය. අපි මේ සාකච්ඡා කරපු කරුණු සියල්ලම ගත්තම මේවා අපේ අදකාරයේ ජීවිතයට සම්බන්ධ වෙන්නේ කොහොමද කියන එක ගැන අවධානය යොමු කළ යුතුයිනේ. ඒක තමයි වැදගත්ම දේ. මේ මූලාශ්‍රය පැහැදිලිවම කතා කරන්නේ මේ සියල්ලම ස්වර්ණමය යුගයේ මාර්ගයට සම්බන්ධ වෙන්නේ විදිය ගැනයි. අපි ජීවත් වෙන මේ තරඟකාරී සමාජයේ අපිට භෞතික අවශ්‍යතා තියෙනවා. අපිට සල්ලි ඕනේ, කායික පහසුව ඕනේ. ඒ වගේම සතුටින් ඉන්නත් ඕනේ. හරියටම මෝහිනී පැහැදිලි කරන්නේ අපේ හදවත ඇතුලේ රාධා සහ ක්‍රිෂ්ණාව අවදි කරගන්නේ නැතුව අපේ ජීවිතය සම්පූර්ණ වෙන්නේ නැහැ කියන එකයි. ඒ කියන්නේ මේ පෙන්වා දෙන මාර්ගය මගින් අර භෞතික ලෝකයේ සියලුම අවශ්‍යතා සපුරාලනවා වගේම අවසානයේදී අපිව ආධ්‍යාත්මික පිබිදීමක් කරාද යොමු කරනවා. ඔවුන් අවදි වුණාම අර පරමානන්දය කියන දේ අපිට සාමාන්‍ය දෙයක් බවට පත් වෙනවා. දේවල් ආකර්ෂණය කරගන්න එක කිසිම වෙහෙසක් නැතුව සිද්ධ වෙනවා. මේක නිකම්ම එක පැත්තකට විතරක් බර වෙච්ච දර්ශනයක් නෙවෙයි. ලෞකික සහ ලෝකෝත්තර කියන අංශ දෙකම සම්පූර්ණයෙන්ම සමබර කරන පරිපූර්ණ ආදර්ශයක්. අනිවාර්යයෙන්ම සමාජයෙන් ඈත් වෙලා කැලේකට යන්න ඕනේ නැහැ. මේ මාර්ගයේ යන්න. හරියටම අපි මේ මුළු විමර්ශනයේම සාරාංශය ගත්තොත් අපිට පේන පැහැදිලිම සත්‍ය තමයි සැබෑ ආධ්‍යාත්මිකත්වය කියන්නේ දුක් විඳීමක් හෝ ජීවිතෙන් පලා යාමක් නෙවෙයි කියන එක. අව්‍යාජ ප්‍රීතිය සහ පරමානන්දය තුලින් අපිට භෞතික සමෘද්ධිය ළඟා කරගන්න පුළුවන් වගේම ආධ්‍යාත්මික නිදහසද ඒහා සමානවම අපත් කරගන්න පුළුවන්. රාධා සහ ක්‍රිෂ්ණාගේ මූලාදර්ශ හරහා අපිට උගන්වන්නේ අන්න ඒ සුන්දර මාර්ගය. ඒ කියන්නේ බාහිර ලෝකයේ දේවල් පස්සේ දුවලා తాවකාලික සතුටක් හොයනව වෙනුවට අපේ මැතුලාන්තේ අර කතා කරපු පරමානන්දේ ගොඩනගා ගන්න එකයි අපිට කරන්න තියෙන්නේ. අන්න හරි. එතකොට નિરાයාසයෙන්ම අපි ජීවිතයට සාර්ථකත්වය ආකර්ෂණය කරගන්න චුම්බකයක් බවට පත් වෙනවා. ඒක ඇත්තටම අපේ එදිනදා ජීවිතවලට එකතු කරගන්න පුළුවන් ප්‍රබලම මෙවලමක් විදිහටයි මම දකින්නේ. මේ හැමදේම එක්ක අවසාන වශයෙන් හිතන්න යමක් ඉතිරි කරන්නව නම් අපි අර කලින් සාකච්ඡා කරපු සිද්ධ සම්ප්‍රදාය ඉගෙනවීම දිහා ආයෙමත් හැරිලා බලමු. ප්‍රීතිය පමණයි සැබෑ හැඟීම කියන එක නේද? ඒ සම්ප්‍රදායට අනුව සැබෑවන එකම හැඟීම ප්‍රීතිය පමණක් නම් සහ අනෙකුත් සියලුම හැඟීම් ඒ කියන්නේ කෝපය, දුක, බය වගේ දේවල් හුදෙක් මායාවක් පමණක් නම් අපි අපේ එදිනදා ජීවිතේ කොච්චර විශාල කාලයක් සහ ශක්තියක් ඒ සැබෑ නොවන හැඟීම් නඩප්පු කිරීම වෙනුවෙන් නිකරුණේ නාස්ති කරනවද? ඒක නා ලොකු ප්‍රශ්නයක්. සමහර විට අපේම ජීවිතය තුළ ඒ සදාකාලික විනෝද උයන නිර්මාණය කරගැනීමට තියෙන එකම බාධාව අපි විසින්ම අතාරින්න කැමති නැතුව තදින් අල්ලාගෙන ඉන්නේ බොරු හැඟීම් වෙන්න බැරිද? ඒක නම් ආයමත් සැරයක් අපේ අතුලාන්තයෙන් ප්‍රශ්න කරන විදිහ අදහසක්. අපිම හදාගත්ත සැබෑ නොවන හැඟීම් අස්සේ හිර වෙලා අපිටම අයිති වෙන්න ඕනේ අනන්ත වූ ප්‍රීතිය මගහැර ගන්නවද කියන එක ගැන අනිවාර්යයෙන්ම හිතන්න වෙනවා. පැහැදිලිවම මේ මූලාශ්‍රය කියවද්දී මට මුලින්ම හිතුනේ අපි හැමෝම ජීවිතේ කොහේ හරි තැනක හිර වෙලා ඉන්න වගේ දැනෙන වෙලාවල් ඕන තරම් තියෙනව නේද කියලා. ඔව් අනිවාර්යයෙන්ම කොච්චර උත්සාහ කළත් කොච්චර මහන්සි වුණත් අර එකම තැන කැරකෙනවා වගේ දැනෙනවා. හරියටම අර සාර්ථකත්වයේ අද්දරටම ගිහින් ආයෙමත් පල්ලෙහාටම වැටෙනවා වගේ දැනෙන අවස්ථා. ඉතින් අන්න ඒ වගේ ජීවිතේ එකම තැන හිරවුණු කෙනෙකුට
අද අපි කතා කරන්න යන මාතෘකාව සම්පූර්ණයෙන්ම අලුත් ඒ වගේම හරිම ප්‍රබල දෘෂ්ටි කෝණයක් ගෙනද්දී. අපි අද ගැඹුරින් විමර්ශනය කරන්නේ සමන්ත මල්ලිකාරච්චි මහතා විසින් රචිත සටහනක් ගැන. මේකේ මාතෘකාව තමයි Limitless Field Meditation: A Gateway to Enter the මහා කරුණා ලෝක කියන එක. හැබැයි මුලින්ම කියන්න ඕනේ භාවනාව කියන වචනේ අහුන ගමන් අපේ ශ්‍රාවකයින්ට හිතෙන්න පුළුවන් මේකත් අර සාමාන්‍යයෙන් කියන ඇස්පියාගෙන හුස්ම දිහා බලන් ඉන්න જાතියේ ලිහිල්වීමේ අභ්‍යාසයක් කියලා. අන්න ඒකයි. නෑ ඒක සම්පූර්ණයෙන්ම වැරදි අදහසක්. මේ ඒකම් විශ්වවිද්‍යාලයේ ශ්‍රී කෘෂ්ණ ප්‍රීතා අම්මා සහ ශ්‍රී කෘෂ්ණ භගවන් විසින් හඳුන්වා දීලා තියෙන මේ සීමාරහිත ක්ෂේත්‍රයේ භාවනාව මේ ලියවිල්ලේ විස්තර කරලා තියෙන්නේ නිකම්ම සමරයක්. ඒ කියන්නේ සාරාංශයක් විදිහට නෙවෙයි. මේක කියවද්දි මට දැනුනේ හරියට මොකක් හරි දැවන්ත දෛවෝපගත කැදවීමක් වගේ අර අනාගත වක්තෘවරයෙක් කරන ප්‍රකාශයක් වගේ ලොකු බරක් ගැඹුරක් මේක තියෙනවා. ඇත්තදම මේ සටහනේ තියෙන ආකර්ෂණීයම කොටසත් ඒක තමයි. සාමාන්‍යයෙන් අපි ආතතිය අඩු කරගන්න කරන දෙයකට වඩා මේක සම්පූර්ණයෙන්ම වෙනස්. රචකයා පෙන්වා දෙන විදිහට මේක හරියට දුර්ලභ විශ්වීය කවුළුවක්. ඒ කියන්නේ අර කොස්මික් වින්ඩෝ එකක් විවෘත වීමක් වගේ දෙයක්. ඒ කියන්නේ අපි ජීවිත ගානක් තිස්සේ බලාගෙන හිටපු අවස්ථාවක් වගේ නේද? හරියටම සටහනට අනුව අපි ජීවිත ගානක් තිස්සේ අර කර්ම චක්‍රය ඇතුලේ හිර වෙලා එකම වැරදි නැවත නැවත කරමින් ඉන්නවා. අපි කොච්චර මහන්සි වුණත් සාර්ථකත්වයක් පේන මානයක නෑ. සමහර යාචනාවන් අපේ අතුලාන්තයේ තියෙන ප්‍රාර්ථනාවන් කවදාවත් අහන්නේ නෑ කියලා හිතෙන තැන් තියෙනවා. ඉතින් මේ ලියවිල්ල අපිට ලොකු ප්‍රශ්නයක් ගෙනත් දෙනවා. මොකද ප්‍රශ්නය? මේක තමයි ඒ කර්ම රටාව බිඳ වැටෙන මොහොත උනොත් මොකද්ද වෙන්නේ? ඒ කියන්නේ අපි එච්චර කල් හිර වෙලා හිටපු කර්මමය ලූප් එකෙන් අපිව එළියට දාන තීරණාත්මක මොහොත මේක නම්. ඒක මාරම ප්‍රබල අදහසක්. ඒ කියන්නේ මේ ලිමිට්ලස් ෆීල්ඩ් එකට නැත්නම් සීමා රහිත ක්ෂේත්‍රයට ඇතුළු වෙනවා කියන්නේ පුද්ගලයෙකුගේ විභවයන් සම්පූර්ණයෙන්ම ප්‍රතිව්‍යුහගත කරන දෛවය අලුතින් ලියවන දැවැන්ත මැදිහත් වීමක් කියන එකද? අනිවාර්යෙන්ම. මේක විශ්වීය මැදිහත් වීමක්. අර කොස්මික් ඉන්ටර්වෙන්ෂන් එකක් විදිහටයි මෙහි දැක්වෙන්නේ. ඔතනදී මට මතක් වෙන්නේ මේ සටහනේ තියෙන අපූර්වම උපමාව. අර චුම්බක ක්ෂේත්‍රයේ උපමාව. ඒකෙන් මේ කියන ප්‍රතිව්‍යුහගත වීම හරිම ලස්සනට පැහැදිලි කරනවා. ඒ රූපකය ඇත්තටම අපේ මනසට ලොකු චිත්‍රයක් මවනවා. ඒකනේ. සාමාන්‍ය යකඩ කැබැල්ලක් ගත්තාම ඒකේ අණු තියෙන්නේ සම්පූර්ණයෙන්ම අක්‍රමවත් විදියට. ඒක එක පැත්තවලට හැරිලා. හැබැයි මේ යකඩ කැබැල්ල බලවත් චුම්බක ක්ෂේත්‍රයකට ඇතුළු කරාම මොකද වෙන්නේ? ඒකේ අණුක ව්‍යුහය එකම දිශාවට පෙළ ගැහෙනවා. ඒක ස්ථිර වෙනසක්. ආයෙත් ඒක පරණ යකඩ කැල්ලේ තත්ත්වයටපත් වෙන්නේ නැහැ. හරියටම. ඉතින් මේ රචකයා පෙන්වා දෙන්නේ අපිට දැඩි අවධානයකින් යුතුව මේ ලිමිට්ලස් ෆීල්ඩ් එක, ඒ කියන්නේ සීමා රහිත ක්ෂේත්‍රයට ඇතුළු වුණාම අපි විඥානියත් අර යකඩේ වගේම ගැඹුරු වෙනසකට, ඒ කියන්නේ අණුක මට්ටමේ වෙනසකට ලක් වෙනවා කියන එකයි. මේක නිකල්ම භාවනාවක් නෙවෙයි කියලා කියන්නේ අන්න ඒ නිසයි. මේක අර ඩෙස්ටිනි රීකැලිබ්‍රේෂන් චේම්බර් එකක් විදිහටයි මේකේ විස්තර වෙන්නේ. ඒ කියන්නේ අපේ දෛවය නැවත සකස් කරන කුටියක් වගේ. අපේ යටිසිතේ තියෙන ඍණාත්මක කර්ම ශක්තියින් අපි ළමා කාලේ ඉඳන්ම එකතු කරගත්ත චිත්තවේගීය කැලෑල් අර ලිමිටිං බිලීෆ්ස් කියන දේවල් නේද? ඒ සීමාකාරී විශ්වාසයන් සම්පූර්ණයෙන්ම දිය කරලා දාලා අලුත් මානයකට අපි වරන් යන්න. මේක Tamanගේ මනසත් එක්ක Tamanම කරන පොරබැදීමක් නෙමෙයි. හරියට සජීවී දිව්‍යමය න්‍යාසයකට, ඒ කියන්නේ living divine matrix එකකට අපේ මනස බාර දෙනවා වගේ වැඩක්. ඒ කියන්නේ මේක අර සාමාන්‍ය self help පොත්වල තියෙන වගේ ධනාත්මකව හිතන්න එතකොට හරියයි කියන જાතියේ මොටිවේෂන් එකක් නෙවෙයි. නෑ, කිසිසේත්ම නෑ. මේක soul level intervention එකක්. ඒ කියන්නේ ආත්මීය මට්ටමේ මැදිහත් වීමක්. මේ ක්ෂේත්‍රයට ඇතුළු වුණාට පස්සේ ජීවිතය ඇතුලේ අර අපි කලින් කරපු දැඩි අරගලේ වෙනුවට සුමුට ගලා යාමක් ඇති වෙනවා. අපේ ජීවිතය ඇතුලේ සම මුහුර්තභාවය, ඒ කියන්නේ සින්ක්‍රොනිසිටි වැඩි වෙන්න ගන්නවා. ඔව් අර ඉහළතලයේ කාල රේඛාවන් නැත්නම් higher timelines සක්‍රිය වෙනවා වගේ කතාවක්. මේක ඇතුලේ අර චින්තාමණි ගෘහ එමත් නැත්නම් බ්‍රහ්ම ගර්භ කියන ගැඹුරු গুপ্ত සංකල්ප ගැනත් කතා කරනවා නේද? අපේ විඥානයේ ඇතුලේ තියෙන අනන්ත විභවයන් සහ මොළයේ ගැඹුරු ස්නායු මධ්‍යස්ථාන සක්‍රිය වීමත් ගැන එතනදී කියන්නේ. හරියටම මේ බ්‍රහ්ම ගර්භ කියන සංකල්පයෙන් කියවෙන්නේ අපේ මොළයේ තියෙන විශේෂිත ස්නායු මධ්‍යස්ථාන අවදිවීමක් ගැනයි. මේක විශ්වයේ ඉහළ බුද්ධියකට, ඒ කියන්නේ යුනිවර්සල් ඉන්ටෙලිජන්ස් එකට අපිව සම්බන්ධ කරන පාලමක් වගේ ක්‍රියා කරනවා. එකම්හි නිර්මාතෘන් වන ශ්‍රී ප්‍රීතාජී සහ ශ්‍රී ක්‍රිෂ්ණාජීගේ මූලික අරමුණ විදිහට මේ ලියවිල්ලේ දක්වන්නේත් මේකමයි. ඒ කියන්නේ මානවයාව අර වෙන්වීම කියන මායාවෙන් මුදා ගැනීම නේද? ඒ වෙන්වීම සහ සීමා සහිත බව කියන හැඟීමෙන් මුදවලා
ඒකියත්වයේ විද්‍යානයකට නැත්නම් යුනිටි කොන්ෂස්නස් කියන තත්වයට ගෙන යාම තමයි මෙහි ප්‍රධාන අරමුණ. ඒකියත්වයේ විඥානය. ඒ කියන්නේ අපි මේ මුළු විශ්වයත් එක්කම අනිත් හැම මිනිසෙක් එක්කම එකට බැඳිලා ඉන්නවා කියන හැඟීම. හැබැයි මට මේ සටහනේ තව තැනක දැක්ක දෙයක් ගැන ලොකු කුතුහලයක් ආවා. මහා කරුණා ලෝක කියන සංකල්පය. ද මහා කරුණා ලෝක. සාමාන්‍ය කෙනෙකුට මේ වචනේ ඇහුණාම එකපාරටම හිතෙන්නේ මේක අපි මරුණාට පස්සේ යන දිව්‍ය ලෝකයක් වගේ භූගෝලීය තැනක් කියලා. ගොඩක් අය එහෙම හිතන්න පුරුවන්. හැබැයි මේ ලියවිල්ලට අනුව ඒක ජීවත් විදුම අත්විඳින්න පුරුවන් සජීව ශාස්ත්‍රයක්. මේක සීමා රහිත දයානුකම්පාවේ සහ කරුණාවේ මානයක්. අර අපි කලින් කිව්ව දැඩි අරගලය වෙනුවට විශ්වයක ගැළපීමෙන් ඒ කියන්නේ අලයින්මන්ට් එකෙන් වැඩ කරන තැනක්. හරියට මහ වැස්සක කුණාටුවක අහුවෙලා හිතට මාර පීඩනයකින් හිටපු කෙනෙක් එකපාරටම ඉරේලිය වැටුණු හරිම සංසුන ආරක්ෂිත ගොඩනැගිල්ලකට අටළු වෙනවා වගේ හැඟීමක් නේද? අනිවාර්යයෙන්ම. ඒ උපමාව හරිම නිවැරදි. අපේ ජීවිත කතාව මහා කරුණාව විසින් මලුතින් ලියනවා වගේ අත්දැකීමක් මේ භාවනාව හරහා ලැබෙනවා කියලායි රචකයා පෙන්වා දෙන්නේ. මේක හුදෙක් පෞද්ගලික ආතතිය සමනය කරනවට වඩා ගොඩක් එහාට ගිය අතිවිශාල පරිවර්තනයක්. ඒක ඇත්තටම ඇඟ කිලිපොලා යන හැඟීමක්. මේ මුළු සටහන ඇතුළේම මාර හදිස්සියක් අර කාමික අර්ජන්සි එකක් ගොඩනගනව නේද? හරියට මේක කලාතුරකින් ලැබෙන අවස්ථාවක් මේක මගහැර ගන්න එපා කියන එක දිගින් දිගටම අවධාරණය කරනවා වගේ අර ස්වර්ණමය යුගයක් ගැන කියවෙන්නේ අන්න ඒ නිසා වෙන්නේ නැති. සාමූහිකව මෙවැනි කරුණාවක් ලෝකෙට ගලාගෙන එන්නෙත් ඊටාම කලාතුරකින් කියන එකයි මේකෙන් කියවෙන්නේ. ඒ කියන්නේ අර ස්වර්ණමය යුගය එම දතරන් ගෝල්ඩන් ඒජ් එකකට සිදුවන පරිවර්තනය ගැනද මේ කියන්නේ? ඒක පුද්ගලික දෙයක් නෙමෙයි මුළු ලෝකයටම අදාළ දෙයක් විදිහටයි මේකේ තියෙන්නේ. හරියටම මේක සාමූහික පිබිදීමක්. ලෝකයේ සංඛ්‍යාතයේ දැවන්ත වෙනසක්. ඒ කියන්නේ planetary frequency shift එකක් වෙන වෙලාවක් විදිහටයි සටහන් මේ කාලය අර්ථකථනය කරන්නේ. එතනදී රචකයා අහන ප්‍රශ්න හරිම තීනුයි. මොන වගේ ප්‍රශ්නද? ඔහු අහනවා අපේ ආත්මය මේ ලෝකෙට ආවේම මේ දුර්ලභ කරුළුවෙන් ඇතුළු වෙන්න නම් කියලා. ඒ වගේම මේ limitless field එක තමයි පරණ කර්ම රටාවට හිරවුණු අපේ මනසත් පිබිදුණු අපේ මනසත් අතර තියෙන එකම පාලම නම් කියලා අහනවා. මේ අවස්ථාව මගහැර ගන්නවා කියන්නේ අපේ ඉහළම විභවය, ඒ කියන්නේ අපේ highest timeline එක මගහැර ගන්නවා කියන එක වගේ හැඟීමක් එතන තියෙනවා. මේක අහගෙන ඉද්දි මට දැනුනේ මේක නිකම්ම සාමාන්‍ය දර්ශනයක් කියන තැනින් සම්පූර්ණයෙන්ම මිදිලා හරිම පෞද්ගලික කැඳවීමක් බවට පත් වෙනවා කියලා. හරියට මේ ලිපිය අපිට හම්බුනේ අහම්බෙන් නෙවෙයි කියලා රචකයා කෙලින්ම කියනවා වගේ. ඔව් ඒක තමයි මේ ලියවිල්ලේ තියෙන ප්‍රබලමදී. මේක අහම්බයක් නෙවෙයි අපේ ඇතුළාන්තය මොකක් හරි දෙයක් මේක හඳුනාගත්තා කියන පණිවිඩය දෙනවා. කවදා හරි දවසක අපි කරපු නිහඬ යාඥාවකට ලැබුණු උත්තරයක් විදිහට මේ සීමා රහිත ක්ෂේත්‍රයේ භාවනාව දකින්න පුරුවන් කියන එකයි මේකෙන් කියවෙන්නේ. ඇත්තටම මේක ඇහෙනකොටත් හිතට අමුතුම ගැම්මක් අර ඇතුළාන්තයේ ස්ථිර බවක් ඉන සර්ටනිටි එකක් ඇති වෙනවා. මේක හරියට තීරණාත්මක කර්මමය මන්සන්ධියක. ඒ කියන්නේ කාමික් ක්‍රොස් රෝඩ්ස් එකක අපි හිටගෙන ඉන්නවා වගේ හැඟීමක්. මේක අහගෙන ඉන්න අයට පවා ඒක දැනෙනවා ඇති. හරියටම. ඉතින් මේ ලියවිල්ල අවසන් වෙන්නේ අපිව දැවන්ත එලිපත්තකට නැත්නම් threshold එකකට ගෙනත් තියලා මේ සීමා රහිත ක්ෂේත්‍රයට දැනුවත්ව ඇතුළු වෙන්න මේ කර්මමය රීසෙට් එකට සහභාගී වෙන්න කියලා රචකයා ලොකු ආරාධනාවක් කරනවා. අරගලය වෙනුවට කරුණාව තෝරගන්න. එකම දේ නැවත නැවත වෙනුවට ජීවිතේ පුළුල් වීම තෝරගන්න කියන එකයි මෙතන තියෙන ප්‍රධාන පණිවිඩය. ඉතින් අද මේ ගැඹුරු විමර්ශනය අවසන් කරන්න කලින් අපි හැමෝටම හිතන දෙයක් ඉතිරි කරලා යන්න මම කැමතියි. මේක මේ ලියවිල්ලේ අරමුණත් එක්කම ඒ කියන්නේ අර දෛවෝපගත හැඟීමත් එක්කම බැඳුණු දෙයක්. ඔව් මොකද සිතුවිල්ල? මේ ලෝකේ සමහර අවස්ථා තියෙනම අපිට නිකම්ම තොරතුරු ලබා දෙන. තවත් සමහර අවස්ථා තියෙනවා අපේ ජීවිතේ පරිවර්තනයකට ලක් කරන. හැබැයි ඊටාම කලාතුරකින් එනවා අපේ දෛවයම සම්පූර්ණයෙන්ම තීරණය කරන අතිශය දුර්ලභ අවස්ථා. සමන්ත මල්ලිකරච් මහතාගේ මේ සටහනට අනුව ශ්‍රී කෘෂ්ණ ප්‍රීතාම්මා සහ ශ්‍රී කෘෂ්ණ භගවාන්ගේ මේ limitless field meditation එක අන්න ඒ වගේ අතිශය දුර්ලභ දෛවෝපගත අවස්ථාවක්. ඇත්තටම මේ ශේෂ්ත්‍රයට ඇතුළු වුණොත් අපේ ජීවිතේ කවදාවත් ආයෙත් පරණ තැනට වැටෙන්නේ නැහැ කියන තදබල විශ්වාසය මේකෙන් ලබා දෙනවා. අනිවාර්යෙන්ම ඉතින් ඒ ගැඹුරු ප්‍රබල සිතුවිල්ලත් එක්කම අපි අදට අපේ විමර්ශනය නිමා කරනවා. මේ දුර්ලභ අවකාශය ගැන තවත් හොයලා බලන්න මේ සජීවී ක්ෂේත්‍රයට ඇතුළු වෙන්න
ඕනෑම කෙනෙකුට මේ කතිකාවත ලොකු පාර පෙන්නීමක් වෙයි කියලා අපි හිතනවා. යලිත් දවසක මේ වගේම ආත්මය පුබුදුවන අපේ දෛවයම වෙනස් කරන්න පුළුවන් ගැඹුරු කතිකාවතකින් අපි හමු වෙමු. හැමෝටම සුබ දවසක්.